මෙන්න දැන් ලැබුණු විශේෂ පුවතක්. මැද පෙරදිග කලාපයේ පවතින දේශපාලනික හා සන්නද්ධ අර්බුදය යළිත් වරක් දැඩි ලෙස උග්‍රවීමත් සමග මාස දෙකක කාල සීමාවකට පසුව ලෝක වෙළඳ පොලේ බොරතෙල් බැරලයක මිල ඇමරිකානු ඩොලර් 100 සීමාව ඉක්මවා ගොස් තිබෙනවා. ඒ අනුව ජාත්‍යන්තර බ්‍රෙන්ට් වර්ගයේ බොරතෙල් බැරලයක මිල සටහන්ව ඇත්තේ ඇමරිකානු ඩොලර් 100.6ක් ලෙසයි. එමෙන්ම ඇමරිකානු WTI බොරතෙල් බැරලයක මිලද ඩොලර් 92.13ක් දක්වා සීග්‍රයෙන් ඉහළ ගොස් තිබෙනවා. කලාපීය ප්‍රවාහන මාර්ගවල හටගෙන ඇති අවදානම් තත්ත්වය සහ තෙල් නිපදවන ප්‍රධාන රටවල සැපියුම් ජාලයන්ට එල්ල වී ඇති බාධා මෙම මිල ඉහළ යාමට ඍජුවම හේතු වී තිබෙනවා. මැද පෙරදිගින් සිදුවන තෙල් සැපියුම අඩාල වේ යයි පවතින බිය හමුවේ ජාත්‍යන්තර ආයෝජකයින් තෙල් මිලදී ගැනීම ඉහළ දමා ඇති අතර මේ ඉදිරියේදී ගෝලීය උද්ධමනය ඉහළ යාමට මෙන්ම ඉන්ධන මත යැපෙන නැගී එන ආර්ථිකයන් සහිත රටවලට දැඩි බලපෑමක් එල්ල කිරීමට ඉඩ ඇති බවට ආර්ථික විශ්ලේෂකයින් අනතුරු වඟවයි.